පත්තරේ තිබුණ ලිපියක් මේ. මහා බඩවැලේ පිළිකා හැදෙන්න එක හේතුවක් විදිහට රතු මස් සඳහන් කරලා තියෙනවා. හරක් මස්, ඌරු මස් වැඩිපුර ආහාරයට ගැනීම නිසා කියලා. ලංකාවේ මිනිස්සු හරක් මස්, ඌරු මස් කන්නේ නැහැ. ලංකාවේ මිනිස්සු කන්නේ කොත්තු, රයි, සාප්ප, ඉදියාප්ප මෙන්න මේ වගේ පිටි ගොඩවල් සහ සීනි ගොඩවල්. ඒකට මුල් තැන දෙන්නේ නැතුව රතු මස් පොඩ්ඩක් කෑවා කියලා මිනිසුන්ට පිළිකා හැදෙනවා කියන කතාව පට්ටපල් බොරුවක්. ලෝකේ කිසිම රිසර්ච් එකක මේක ඔප්පු කරලා නැහැ රතු මස් නිසා පිළිකා හැදෙනවා කියලා. අපි හැම වෙලේම යෝජනා කරන්නේ රතු මස් කන්න ඕනි කියලා. මොකද ලංකාවේ මිනිසුන්ට නොයෙකුත් වර්ගයේ ඌනතා රෝග තියෙනවා. ඒ දියවැඩියාව තියෙනවා. මේ වගේ රෝග සනීප කරගන්න නම් අපි රතු මස් කන්න ඕනි. නම් ලංකාවේ මහ පොළොවේ පය ගහලා ඉන්න දොස්තර කෙනෙක් නම් දන්නවා ක්ලිනික් එකට යන මිනිස්සෙකුට බිත්තර දෙකක් කන්න කිව්වහම කොච්චරක් අමාරුද කියලා. මිනිස්සුන්ට බිත්තරයක් කන්න සල්ලි තිබුණා වුණත් අපේ මිනිස්සු බිත්තර කන්නෙත් නැහැ, මස් මාළු කන්නෙත් නැහැ. අප්පිරියයි කියනවා, සෙම කියනවා, වමන යන්න එනවා කියනවා, ගඳයි කියනවා. මේ මිනිස්සු මුළු ජීවිත කාලෙම බෙහෙත් බොන්න කැමති බිත්තර දෙකක් දවසට බිත්තර දෙකක් කනවට වඩා